මේ පැත්තේ සුදර සුදේ තියෙනවා වලාකුළු ටික. මේ පැත්තට හැරෙද්දි dark mode activated. Hi guys, අද අපි යමු අපේ කට්ටියගේ වැරදි නිසාම තහනම් වුණ ලස්සන පාරාදීසයක් වෙන බෙල්ලුඩ් බලන්න. ඉතින් ගමන පටන් අරන් යන මග අපිට පොඩි අකරතැබ්බකට මුණ දෙන්නත් උනා. වෙලාව උදේ 7ට විතර ඇති. අපිට කෑගල්ලවත් පහු කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි ඒ උදේම හැමතැනම ඇහුවා බයික් එක හදාගන්න සර්විස් එකක්. කොච්චර හොඳද කියනවා නම් අපේ වාසනාවටම එදා දවසේ ඒ වටේ තිබ්බ හැම සර්විස් එකක්ම වහලා. ඉතින් අපි TVS සර්විස් එකක් ඉස්සරහා මොකද්ද කරන්න කියලා කල්පනා කර ඉන්නකොටම එතන තිබුණ ගෙදරක ඉඳන් මෙන්න මේ අයියා එළියට ආවා. අන්තිමට ඒ අයියා යන්න ගිය ගමනත් නවත්තලා අපේ බයික් එක හදලා දෙන්නම සර්විස් එකත් ඇරියා. ඉතින් බයික් එක ගලවලා බැලුවට පස්සේ තමයි දැක්කේ බයික් එකේ බෙල්ට් එක හොඳටම ගෙවිලා. ඉතින් අපිට යන්න තව බයික් එකක් තිබුණ නිසා අපි ආපහු වෙන ගමන් බයික් එක ගන්නම් කියලා අපි බයික් එක සර්විස් එකේ තියලා අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් බෙල්ලුඩ් තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. කොළඹ ඉඳන් යන කෙනෙක්ට පේරාදෙනින් දාලත් යන්න පුළුවන්, මහනුවර හරහා යන්නත් පුළුවන්. ඉතින් අපි ගියේ මහනුවර හරහා. ඉතින් මහනුවර ඉඳන් බෙල්ලුඩ් වලට කිලෝමීටර් 20ක් 23ක් වගේ දුරක් තියෙනවා. ඉතින් ඔයාලට බෙල්ලුඩ් වලට යන්න තියෙන්නේ මේ වගේ ලස්සන පාරවල් පහු කරලා. ඔන්න ඉතින් අන්තිමට අපි අපේ පළවෙනි ගමනාන්තයට ආවා. අපි ඉන්නේ බෙල්ලුඩ්. Aduh, awalnya tahu ya, baiknya, ayo, baiknya, di pa bau ya, roti kan di pa, baiknya, ini dulu aku tapi dasar dek tu, ඉතින් මේ අතරේ පොඩි වැස්සක් පටන් ගත්ත නිසා අපි වැස්ස පායනකම් ගස්සරට වෙලා හිටියා. ඒක තමයි මේ ඉතින් මල්ලා රොටි අල්ලා. hadi, මේක දාන්න එක, නෑ මේ මල්ලා මේ එක අතින් මේ dulu arwah dengan, mimi, go, tahu juga. Wah, kacau kan. Apa itu kall tulla apa? Katta tulla ya. Taluwa gatta gamma gatta ittai. Sahaya laluwa bella. Awla oke kira ya wala. ඉතින් මේ විදිහට ෆොටෝස් අරන් අපි ගියා තවත් කන්ද උඩටම යන්න.
මොංගල්. ඔව්. අනිත් ඔක්කොම පොඩ්ඩක් මෙයා මොංගල්. ඔක්කොම ඉන්න මෙතන එක එක දාලා ඉවරයි. සවුපෙට ඔක්කොම දැන් උඩු ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් එක්ක අපි කැමතිම යාළුවොත් එක්ක කාලය ගත කරනකොට එන හැඟීම වචනවලින් විස්තර කරන්න බෑ. ඇත්තටම අපිට බඩගින්නක්වත් දැනුන්නේ නෑ. අපි උදේට කන්න කියලා අරන් ගියපු පාන් එක අපි කෑවෙත් හවස 3ට විතර. ජාම් ඉවරයි. අනේ දෙන්න. කාජේ නේ. වැඩි. භාගයක් අඩු කරන්න. ඊළඟ පැත්තට අඩු කරන්න. වැඩි. ඔව් ඔඩි මාර්ම එකට ගහ. එන්න මගේ පෙත්තා. කෝ පෙළ ඔය කොටේ චෙක් කර. කෝ සාතවර්තා. thank you. ඔව් ජැමි. ගාරෝ පාපෙට කන්න තියෙන්නේ. මොකද? අයිස් කරලා කන්න දැන් ඉන්නේ. ඉතින් ඊළඟට අපි පිටත් වුණ අපේ දෙවනි නැවතුම වෙන බෙල්ලුඩ් විව් පොයින්ට් එක බලන්න යන්න. දැන් නම් තියෙන දඩ නෑමක් ඈ හරක් නාන්නේ සත්‍ය වර්ෂාපතනය කියලා මුණ දෙන්න පුතා පෙලිකල්ස් මේන් අර පෙලිකල්ස් මේ පැත්තේ සුදේ තියෙනවා වලාකුළු ටික මේ පැත්තට හැරෙද්දි ඩාර්ක් මෝඩ් ඇක්ටිවේටඩ් වැස්සත් එක්ක මීදුම බාපු නිසා අපි කට්ටිය කතා වුණා ආයෙමත් පයින් ෆොරෙස්ට් එකට යන්න.
මෘදුමයි. සීතලයි නිසා අපිට එතනින් එන්න හිත දුන්නෙම නැහැ. ඒත් අපි ගියේ වන්ඩේ ට්‍රිප් එකක් නිසා අපි හිත හදාගෙන ආපහු එන්න පිටත් වුණා. ඉතින් දිගටම මේ වගේ ව්ලොග්ස් බලන්න මගේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න. මම චමුස් ඩයරි.